අවසන් පෙම මාගේ අඩමානේ හැඟුමක් ගාවතියලා තානම් මගනාවේ ඉරංවීලා හත් පැත්තෙන් එකක් ඉල්ලා රොන්සුමදක් හොරෙන් වින්දා මල්ලොන්න සවරිද මන්දා නුඹ පරවෙන්නත් මඟ නිසා මද සුළඟක් අතින් අල්ලා සමුදෙන්නට කලින් දන්වා මල් වෙත්තක නුඹව හංගා දිනවත මාරුතේම ඇතට අරගෙන Hi, welcome to my YouTube channel, Lucky Studio. අද මම කටාරවල තවත් ලස්සන පැත්තකට තමයි ගියේ. ඒ තමයි අල් වක්රා සූක් එක. අල් වක්රා සූක් එකේ තමයි අද මගේ vlog එක කරන්නේ. මම කොහෙද ඇවිද්දේ, මාත් එක්ක කවුද ගියේ, මම මොනවද කළේ, ඒ හැමදේම අද vlog එකෙන් ඔයාලා හැමෝටම බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු vlog එකට. අපි මුලින්ම අතුලට යද්දි මට මුල ටික ගන්න බැරි වුණා ඇත්තටම. පස්සේ තමයි මට හිතුනේ vlog එකක් ඇත්තටම කරන්න ඕනේ කියලා. මොකද ඇතුළට ගියාම හරි ලස්සනයි. ඒක ලොකු, ඒ කියන්නේ මේක සී සයිඩ් එකේ තමයි තියෙන්නේ. ලොකු ඒරියා එකක් අල් වක්රා සූක් එක. මේ අපි මුලින්ම යනකොටම හරි ලස්සන මම ඔයාලට පෙන්නන්නම් යද්දි ආයිමත් ඒ එන්ට්‍රන්ස් එකේ කොහමද එහෙම තියෙන්නේ ඒක තියෙන්නේ කියලා. අපි මුලින්ම මේ අයිස්ක්‍රීම් කෑම. මොකද මේ දවස්වල කටාර වලට මේ හරිම රසයි මේ සමය කියන්නේ. ඉතින් මුලින්ම අපි කරේ අයිස්ක්‍රීම් එකක් කාපු එක. මම vlog එකේ ඉස්සරහට ගියා නම් කවුද මාත් එක්ක අද ආවේ කියලා. ඔව් මේ මගේ යාළුවෝ මෙහි. ඉතින් අපි 4 දෙනා තමයි සූක් එකේ පොඩි රවුමක් දාන්න කියලා ආවේ. මේ වෙලාව රෑ කොහමද රෑ 10ට විතර තමයි මේ ගියේ. මොකද රෑට තමයි ලස්සන සූක් එකේ ඇවිදින්න සාමාන්‍යයෙන් රෑ වෙලාවේ. ඉතින් අපි 4 දෙනා අයිස්ක්‍රීම් ජාඩි 4ක් අරගෙන රස කර ගියා. Aha, oh. Ada bubbles. Nè, මේක ඒක ඒ සූප් එක නෙමෙයි වක්රා. ඒ මම කියන්නේ මේ කියන්නේ මේ සූප් දෙනවා කටාර වල එක සූප් වර්ග තියෙනවා. මම ඔයාලව ඉස්සරහ මගේ vlogs වලින් ඔයාලට පෙන්නන්නම්. මේක අල් වක්රා. මේක තමයි මේ පැරණිම සූප් එකක්. මේක කටාර වල තියෙන. ඒ කියන්නේ මේක කියනවා ඒගොල්ලෝ කටාර වල දෙවන පැරණිම නගරය කියලා. දෙවන පැරණිතම නගරය තමයි අල් වක්රා කියන්නේ. ඒ තමයි මේක තියෙන. මේක අපි ගත්තොත් මෙහි එයාපෝට් එක හමාර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ. එතන
කිලෝමීටර් 10ක් වගේ එනකොට ඔයාලට මෙතනට සාමාන්‍යයෙන් අපි කායක ටැක්සි එකකින් යනවා නම් විනාඩි 15ක් ඇතුළත මෙතනට එන්න පුළුවන්. வசீகரா என் நெஞ்சனிக்க உன் பொன்வடியில் தூங்கினால் போதும் அதே கணம் என் கண்ணுறங்கா முன் ஜென்மங்களின் ஏக்கங்கள் தீரும் நான் நேசிப்பதும் சுவாசிப்பதும் உந்தயவால் தானே ஏங்குகிறேன் தேங்குகிறேன் உன் நினைவால் நானே ඊට පස්සේ ඔහොම ටිකක් ඇවිදලා අමාරු ඉන්ට්‍රස්ටිං වැඩකට තමයි අපි ළඟට මේ යන්න හදන්නේ. දන්නවා ඉතින් දුබායි කටාර් ඒවා කිව්වම ඔළුවට මතක් වෙන සතෙක් තමයි ඔටුවා කියන්නේ නේද? ඉතින් ඔටුවාගේ පිටේ රවුමක් යන්න මගේ කලින් ඉතින් මමයි මගේ යාළුවයි ආස හිතුවා මෙතන ඔටුවාගේ පිට යන්න පුළුවන් හෝස් රයිඩ්ස් තියෙනවා මෙතන රාජාලි දුකුසෙද ඉන්නවා අරගෙන ෆොටෝස් ගහන්න පුළුවන් ඒ වගේ එක එක හරි ඉන්ට්‍රස්ටිං දේවල් ටිකක් තියෙනවා. අපි හිතුවා ඔටුවාගේ පිටේ රවුමක් යන්න. ඒක හරි ටිකක් වර ඔටුවාගේ පිටට නැගලා උඩින් ඒ නගින ටිකයි ඔයගොල්ලෝ බලන්න මේක බහින කොටයි ටිකක් බය හිතනවා අරගේ මොළි උඩට නගින්නේ. හැබැයි ඒක හරි ඉන්ට්‍රස්ටිං මේ ලස්සනයි. ඉතින් ඔයාලා බලන්න කවදා හරි කටාර හරි දුබායි හරි ඔටුවෙක් පිටේ යන්න chance එකක් આવත් අනිවාර්යයෙන් මේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. حبيبي مالو قولوا لي واش جرالو البارح كان يبغيني واليوم ඔතන තමයි ටිකක් බය මේ ඔටුවාගේ පිටෙන් බහිද්දී චුට්ටක් බය හිතනවා අල්ලගෙන බහින්න ඕනේ. ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක්. මේ ඔටුව දැන් කටාර් දුබායි වගේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් ගම අපිට ඔටුව මවක් කරනවා. ඩෙසර්ට් සෆාරිස් තියෙනවා. ඉතින් දවසක ඩෙසර්ට් සෆාරි යනකොට මම අනිවාර්යයෙන්ම ඒකිනුත් vlog එකක් ගේන්නම්. එතකොටත් අපිට ඔටුව බලන්න පුළුවන්. අතරම පව් මේ සත්තුව එකතකින් මේගොල්ලන්ගේ කටවල් බැඳලා එහෙම ඉතින් එක්ස්පීරියන්ස් එකට හොඳයි. බලන්නකෝ මගේ යාළුවා බහින හැටි. ඒක තමයි hina යන වැඩි. එයා නම් ටිකක් බය වුණා බහිද මොකද අර ටිකක් උස වැඩි යාළුවාට පාත් වෙද්දි ටිකක් හරි ඒක කියන්න තේරෙන්නේ නැහැ. පොඩක් අර ගැස්සෙනවා. මේ ඔහොම තමයි ඉතින් අපි ඔටුවාගේ පිටේ එදා ගියේ. ඉතින් මම ඔයාලට කිව්වා බ්ලොග් එක පටන් ගද්දිම වක්‍රා සූක් එක කියන්නේ ලොකු ඒරියා එකක ස්ප්‍රෙඩ් වෙලා තියෙන තැනක්. ඉතින් මේක 2016 තමයි මුලින්ම ඕපන් කරලා තියෙන්නේ මිනිස්සුන්ට මෙහෙම බලන්න. ඊට කලින් මෙතන පරණ ගෙවල් නිවාස සංකීර්ණ තිබිලා තියෙනවා. ගෙවල් 415ක් විතර තිබිලා තියෙනවා. මේක අල්වක්‍රා කියන වෙරළ තීරේ නැගෙනහිර පැත්තෙන් තමයි මේක තියෙන්නේ. ඒ වගේම මේක දැම්මන හරි පාකකට දෙන්න. මේගොල්ලෝ කියනවා කටාර් රාජ්‍යයේ තියෙන එකම උරුම වෙළඳපළ බවට පත් කරලා තියෙනවා. අඳුරු නිම්නක එළිය වූවා නුඹ මට රිදුණු පපුවට සෙනසුමක් නොවේනුවා මලක් නොව නුඹ කසක් වූවා දලුලනවා ඇත්තටම හරි ආදරෙන් නිමි නුඹ ළඟ.
ඔංචිලිත් පැද්ද කාලෙකින් ඔංචිල්ලාවකුත් පැද්ද. ඇත්තටම අපි ගියේ මේ සූ එකක් තියෙනවා මේකේ. ඒ පැත්තට ගියේ. හැබැයි අපි අන්තිමට ගියේ මේ පාක් එකකට. සූ එකට යන ටයිම් තිබ්බේ නැහැ. මොකද සූ එක වහලා. ඒ වෙනකොට අපිට දැන් රෑ 12ටත් කිට්ටුවේ. මං හිතන්නේ ගොඩාක් අපිට බලන්න තිබ්බ දැන් වහලා තිබුණේ. ඉතින් අපි දැන් ගොඩක් මහන්සි ලොකු ඒරියා එකක් මේක. ඉතින් අනිත් පැත්තට අපි හැරිලා යනවා. ඉතින් මොන හරි කන්න. මේ ගොඩක් මේ සූක් එකේ කෑම කඩ ඔයගොල්ලෝ එද්දි දකින්න ඇති. එක එක විදිහේ කෑම කඩ තියෙනවා. ඉතින් අපි ගියේ දැන් කන්න. අපි බලමු මොනවාද අපි කන්නේ කියලා. وبيننا معاد لو احنا بعاد اكيد راجع ولو بيني وبينه بلاد وبيننا معاد لو احنا بعاد اكيد راجع ولو بيني وبينه بلاد قصاد عيني في كل مكان قصاد عيني في كل مكان ඊට පස්සේ අපි ආවා කෑම කන්න. මට මතක විදිහට මේක ඊජිප්ට් හරි අරබික් හරි කඩයක් මට හරියට මතක නැහැ. කොහොම හරි අපි ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා කන්න ඕඩර් කරා. මට මතක විදිහට අපි මක්බූස් කියලා තියෙනවා මෙහි බත් එකක්. ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔව් මේක තමයි. ඒකට සලාඩ් එකක් එනවා, චිකන් හාෆ් එකක් එනවා. වෙන මේගොල්ලන්ගේ ඒ කෑම එකටම රිලේටඩ් වෙච්ච සෝස් එකක් එනවා. ඒක තක්කාලි වලින් හදාන්නේ. ඉතින් මේක එක ප්ලේට් එකක් දෙන්නෙක්ට කන්න පුළුවන්. මේගොල්ලන්ගේ පෝෂන්ස් හරිම ලොකුයි. හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන් එක ප්ලේට් එකක්. ඉතින් අපි ගොඩාක් බඩගින්නේ හිටියේ ඇවිදලා. ඉතින් බඩ පිරෙන්න කෑවා. මොකක්ද ඔයා කිව්වේ? මොකක්? මෙතන තමයි මම අර ඔයාලට කිව්වේ මට vlog එක ස්ටාර්ට් කරන්න බැරි වුණා කියලා එන්ට්‍රන්ස් එකේ ඉඳන්. අර මේ වගේ තමයි තියෙන්නේ. ඒ යන පාත් එක මේ මීට් සයිඩ් එකට එන්න කලින් මේ වගේ පාත් එකකින් එන්න තියෙන. මෙතන මේගොල්ලන්ගේ එක shops, markets, prayer rooms හැමදේම මෙන්න මේ වගේ තැන්වල තියෙන අස්සෙන් යන්න තියෙනවා. හරි ලස්සනයි. හරි ලස්සන රෑට තමයි මෙතන හරිම ලස්සනයි ලයිටින්ග්ස් එක්ක. හරිම කාම් මේ වෙලාව අපි ගිය වෙලාව හරිම කාම් වෙලාවක් රෑ මම හිතන්නේ 11 12 විතර. ඉතින් කට්ටියත් එක්ක ඇවිදගෙන ගියා. එකම ප්‍රශ්නේ උනේ අපි යද්දී ගොඩාක් shops වහලා තිබුණා. මේක තියෙනවා bird markets, fish markets කියන්නේ නිකන් aquariums ඒ වගේ එක මොනවාද කඩු මේගොල්ලන්ගේ කල්චර් එකේ තියෙන එක ඒගොල්ලන්ගේ පරණ දේවල් ගොඩක් තිබුණා. ඉතින් shops ගොඩාක් වහලා තිබුණේ. ඇත්තට මේක ලොකු පාඩුවක්. අනිවාර්යයෙන්ම මම ආයි ගියොත් ඕපන් කරලා තිබ්බොත් මම ඒ shops වලට ගිහලා ඔයාලට පෙන්නන්නම්. ගොඩක් මේකේ බලන්න තියෙන්නේ කතාර් කල්චර් එකේ හිස්ටරි එකේ ඒගොල්ලෝ පාවිච්චි කරපු ඒගොල්ලන්ගේ ඇඳුම් ඒගොල්ලෝ කන බොන ඒ භාජන ඒ හැම දෙයක්ම අර පරණ දේවල් හරි ලස්සනයි. හරි ආර්ට් එකකට තියෙන්නේ. මොකද මම කලින් මම ගිහින් තියෙනවා සූක් මේ තව සූක්ස් තියෙනවා. එතකොට මම ඒ වගේ සූක් එකකට ගියොත් මම අනිවාර්යෙන් ඔයාලට vlog එකක් ගේන්නම් මේ කල්චර් එක ගැන. ඔයාලා මේ කල්චර් එකට ආසය මේ වයිබ් එකට ආසය ඉන්නවා නම් අනිවාර්යෙන් මේගොල්ලෝ මේ වීඩියෝ එක බලයි කියලා මම හිතනවා. වීඩියෝ එකේ එන්ඩ් එකටත් දැන් ළඟයි ඇත්තම කිව්වොත්. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ideas මට ගොඩක් වටිනවා. කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයාලට මගේ vlogs වලින් එන්න ඕනි. ඔයාලා ආස මොන වගේ විදිහට මේ කතාර එකේ දේවල් පෙන්වන්නද. ඉතින් ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් අනිවාර්යෙන් දාන්න. මේක ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න. ඔව් මට කියන්න බැරුණා. අපි ගියා එකම එක ඇක්වේරියම් එකක් කරලා තිබුණා. ඒකත් පොඩි එකක්. සාමාන්‍යයෙන් මාළු හිටියා.
ඔත්තරම මාළුන්ට ආසයිට මෙහි තියෙනවා එක එක ජාතියේ මාළු හරිම ලස්සනයි. ඉතින් එදා ඔය ඇක්වරියම් එක විතරයි මේ ඇරලා තිබුණේ. ඉතින් ගියා බලන්න. ඊට පස්සේ මේක බලලා අපි ගියා බර්ඩ්ස් මේ ෂොප් එකක් තිබුණා. අපි ඒක ඉස්සරහට මම පෙන්නන්නම්. ඒක විතරයි ඇරලා තිබුණේ. ඒකටත් ගියා බලන්න. Hey. الفيديو اللي هتشوفوه الآن مدته ثواني لكن شغل العالم وعليه عشرات ملايين المشاهدات. السؤال هو ගන්නද මීයේ? ලස්සන. Idolo nidi. Ah? Jale, kukulat din. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ මගේ අල්වක්රා සූට් එකේ දවස ගෙවුනේ. මහන්සි හැබැයි ගොඩක් දේවල් බැලුවා. තව බැලපු නැති ගොඩාක් දේවල් තිබ්බා. ඉතින් එන vlog එක ඉවර කරන්නයි මම යන්නේ. අපි දවසකින් අලුත් vlog එකකින් හම්බෙමු.